අයිවන් අද ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකෙන් ඔගොල්ලන්ට අලුත් ඩිවයිස් එකක් ගෙනල්ලා තියෙනවා. මේ ඩිවයිස් එක ඩිජිටල් මික්සර් ඇන්ඩ් සවුන්ඩ් කාඩ් එකක්. ඒ කියන්නේ මේක ස්ටුඩියෝ සවුන්ඩ් රෙකෝඩින් වලට ඔයගොල්ලන්ට සින්දුවක් රෙකෝඩ් කරගැනීමේ හැකියාව මේ කාඩ් එක හරහා කරගන්න පුළුවන්. හොඳයි අපි අද බලමු කොහොමද මේ කාඩ් එක වැඩ කරන්නේ, මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද, මේකේ ඉන්පුට්ස් කොහොමද, අවුට්පුට්ස් කොහොමද, ඒ වගේම මොන වගේ ඉෆෙක්ට්ස්ද පාවිච්චි කරන්න පුළුවන්, ඒ වගේම මේකෙන් සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද, ඒටික අද මමෝගුල්ලන්ට මේකින් කරලා පෙන්න්න. හරි මේ සවට් කාඩ් එකන්න මේ විදිහ බොක්ස එක මේ බොක්ස එක සියලුම විස්තර මේ දිහට ඔගොල්ලන්ට සවුන් කාඩ් එක ගැන මෙතන ප්‍රිට් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යෙන් කිලෝ එකට වගේ බර තියෙනවා. ඉතින් මෙතන සපොට් කරන විදිහ ගහලා තියෙනවා. මේක 48 වෝල්ස් පැන්තම් පව ඉන්ටෆේස් එකක් තියෙනවා. ඒ වගේම USB high speed ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඩ්‍රයිවර්ස් ඕන්න ප්ලග් ඇන්ඩ් ප්ලේ වින්ඩෝස් ඕනම OS එකට සපෝට් කරනවා. ඒ වගේම මෙතන ගහලා තියෙනවා මේක ෆංක්ෂන්ස් ටික සහ ඉන්ඩිපෙන්ඩන්ට් ටියුනින් ඒ වගේ කටහඬ ඔටෝ ටියුනින් වෙන සිස්ටම් එකකුත් තියෙනවා. තව මේක මෙතන තියෙනෙත් පිටිපස්සේ මේක වැඩ කරන වෝල්ටේජ් එක, ඒ වගේම මේක රීචාර්ජබල් නිසා මේක ඇතුළේ තියෙන බැටරි කැපැසිටි එක ගහලා තියෙනවා 3000 mAh කියලා. ඔය විදිහ තමයි මේ බොක්ස් එකේ එන්නේ. අපි බලමු බොක්ස් එක ඕපන් කරගෙන කොහොමද මේ සවුන් කාඩ් එක තියෙන්නේ සහ මොනවද අපිට මේ සවුන් කාඩ් එක ලැබෙන්නේ කියලා. මම දැන් මේ බොක්ස එක ඕපන් කරගන්නවා. කලින්ම ඕපන් කරපු ඔයගොල්ලන්ට පේනවා ඇති සවුන් කාඩ් එක තියෙනවා. ඒ වගේම මේ පැත්තේ වයර් ඉන්බොක්ස් කියලා තියෙනවා. මේක තමයි මේකට අවශ්‍ය සියලුම කේබල්ස් ටික තියෙන්නේ. ඉතින් අපි සවුන් කාඩ් එක එළියට ගමු. මම මේ බොක්ස් එක මෙතනින් අයින් කරගන්නවා. බොක්ස් එක ඇතුලේ මේකේ යූසර් මැනුවල් එක තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පාවිච්චියට ගන්න පුළුවන්. මේකේ තියෙනවා සියලුම ඉන්පුට් අවුට්පුට් සඳහා ඒ සියලුම විස්තර ටික මේ මැනුවල් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ බොක්ස් එක මෙතනින් අයින් කරලා සවුන් කාඩ් එක තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මෙන්න මේ බොක්ස් එක ඇතුලේ මේකට අවශ්‍ය සියලුම වයර්ස් ටික තියෙනවා. අපි බලමු මොනවද මේකට දීලා තියෙන්නේ කියලා. වයර්ස් 3ක් මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ 3.5mm ඩුවල් ජැක්ස් දෙකක් තියෙන කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම USB charging කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට ලැප් එකට පාවිච්චි කරන්නත් පුළුවන් OTG එක හරහා සවුන්ඩ් රෙකෝඩින් වලට. ඒ වගේම තව Type C දෙපැත්තම Type C තියෙන පෝට් එක තියෙන කේබල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කේබල් එක ඔයගොල්ලන්ට Type C තියෙන ෆෝන් එකකට යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කේබල්ස් තුන තියෙන්නේ. අපි සවුන් කාඩ් එක ගැන විස්තර බලමු. මේක පවර් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි අපි බලමු සවුන් කාඩ් එකේ මොනවද තියෙන පෝට්ස් සහ කොහොමද මේවා ප්ලග් කරන්න තියෙන්නේ කියලා. ඉතින් පෝට්ස් ටික තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මම පැහැදිලිව පෙන්නන්නම්. මෙතන තියෙනවා 48 volts phantom power input එකක්. ඒ කියන්නේ ස්ටුඩියෝ මයික් වලට එන 48 volts mic පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඉන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔඩියෝ මොනවා හරි ගිටාර් එකක්, ඒ වගේම ඕගන් එකක් මොනවා හෝ යුනිට් එකක් මේකට ඉන් කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ මූවින් කොයිල් මයික්‍රොෆෝන් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ලොකු මයික්‍රොෆෝන් එකක්. ඒ වගේම ස්ටුඩියෝ මයික් 3.5mm ජැක් තියෙන BM800 වගේ මයික් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙනවා හෙඩ්ෆෝන් අවුට්පුට් හෝ ස්පීකර් අවුට්පුට්ස් දෙකක්. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට හෙඩ්සෙට් දෙකක් පාවිච්චි කරලා දෙන්නෙක්ට සින්දුව අහන්න සින්දු කියන්න පුළුවන්. ඒ වගේම මෙතන හෙඩ්සෙට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් වලට තියෙන ජාතිය පුංචි හෙඩ්සෙට් එකකින් උනත් මේකට සවුන්ඩ් ඉන්පුට් දෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන කොම්පැනිමන්ට් කියලා එකක්. ඒකත් පුළුවන් ඔයගොල්ලන්ට ෆෝන් එකක් ඒ වගේ දෙයකට ඉන් කරගන්න අවුට් කරගන්න. මෙතන තියෙනවා ඇනලොග් සිග්නල් කියලා එකක්. මේකෙන් පුළුවන් ලයිව් ස්ට්‍රීමින් කරන්න. ඒ කියන්නේ TikTok මොනවා හරි YouTube වීඩියෝස් කරනවා නම් ෆෝන් එක හරහා මේ කේබල් දෙකෙන් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන OTG කියලා තියෙනවා. මේක හරහා ඔයගොල්ලන්ට ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඉතින් මේක වෙනම charge කරනවා නම් charging cable එක තියෙනවා PC live. ඒක ගහපුවාම මේක ඔටෝමැටික් charge වෙනවා. ඉතින් ඔය විදිහ තමයි මෙතන පෝට්ස් ටික තියෙන්නේ. ඊට පස්සේ මේක මෙතන සඳහන් කරලා තියෙනවා wireless bluetooth තියෙනවා කියලා. bluetooth 5 කියන version එක තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේකේ ඉස්සරහා ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
මේ සවට් කාඩ් එක ඉස්සරහ ඔගොල්ලන්ට පේනවා ඇති කන්ට්‍රෝලස් ගොඩක් තියෙනවා මෙතන එක්ලයිස ග්‍රෆික් ඩිස්පලේ එකක් තියෙනවා ඒවගේ මෙතන කම්පැනිනේම එක හරතින 48 ෝල්ස් හරතින ප්‍රොෆෙෂනල් සවුන් කාඩ් කියල තියෙන මෙතන ලයිව් ස්ට්‍රීමින් කියල හර තියෙන මෙතන තියෙන බැට්‍ර ඉන්ඩිකේට එක ඒවගේම මෙතන සවන්් සිිස්ටම් ගොඩක් තියෙන ඔකුල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒවගේම මේක ලයිට් සිිස්ටම් එකක් තියෙනවා ලයි සිිස්ටම් එක ඔන්න කරන්න එක විදිහට කන්ට්‍රෝල් කරන්න ඔගුල්ලන්ගේ කටේ කටහන්ඩේ විදිහට මේක එක විදිහට ඔන්න ඔෆෙන්ඩ ඒ විදිහට හදාගන්න පුළුව තින් අපි බලමු මෙතන ඉඳලා මොනවද තියෙන බටන්ස් කියලා මෙතන තියෙනවා ටෝටල් මයික් වොලියම් එක මේක අඩු වැඩි කරලා ඔයගලන්ට ඕනම මයික් එකක ගේන් එක අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට අපේ කටහඬේ ශබ්දය, ට්‍රිබල් ගතිය, මිඩ් එක, බේස් එක ඒ තුනක් මෙතනින් කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා ඩොච් ස්පීඩ් කියලා එකක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සින්දුවක් හෝ මොකක් හරි ලයිව් ස්ට්‍රීම් කරනවා නම් අපේ වොයිස් එක එනකොට සින්දුවේ වොලියම් එක අඩු වෙලා වොයිස් එක විතරක් වැඩි වෙන්න මේකේ හදා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන රෙකෝඩින් වොලියම් එක මේ රෙකෝඩින් වොලියම් එක ඔයගලන්ට ඕන වෙන්නේ කම්පියුටර් එකට හෝ ෆෝන් එකකට රෙකෝඩින් කරනවා නම් ඒකෙන් රෙකෝඩින් වොලියම් එක හදා ගන්න පුළුවන්. මේ දෙක තියෙන්නේ ඉන්ස්ට්‍රුමන්ටල් ඒ කියන්නේ ඔයගලන්ගේ ඕගන් හෝ ගිටාර් හෝ ඒවා ඔඩියෝ ලයින් එකේ ඉන්පුට් ගේන් එක හදා ගන්න. ඉතින් මේක ඇවිල්ලා මොනිටරින් ලයින් එක මේකෙන් තමයි ඔයගලන්ට ඔයගලන්ගේ ඉයර්ෆෝන්ස් වලට එන සද්ද අඩු වැඩි කරගන්න තියෙන්නේ. මේක ඇවිල්ලා රිවර්බින් වොලියම් එක කියන්නේ ඔයගලන්ගේ කටහඬේ දෝංකාරය වැඩ කරන ගේන් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන පොඩි කීනෝට් එක මේ කීනෝට් කියලා කියන්නේ ඕගොල්ලොන්ගේ කටහඬේ අපි ගිමු ඔයගොල්ලෝ C# version එකෙන් කියනවා G minor මොනවා හරි ඒ වගේ දෙයකින් ඔයගොල්ලන්ගේ කටහඬේ තියෙන කීනෝට් එක මෙතනින් ඕගොල්ලන්ට හදාගන්න පුළුවන් විදිහට මේකේ තියෙනවා ඒ වොයිස් එකට ගැලපෙන විදිහට වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන්. මෙතන බැටරි ඉන්ඩිකේටර් එක තියෙනවා. මෙතන තියෙන්නේ ලයිට් මෝඩ් ඔය සෙට් එක තමයි මේකේ තියෙන්නේ. මේක නම් සාමාන්‍ය අනිත් කාඩ් වල තියෙන විදිහටම සවුන්ඩ් සිස්ටම් ටික තමයි තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති රැප් කියලා තියෙනවා ඉලෙක්ට්‍රික් මියුසික් ඒ විදිහට ඔයගොල්ලන්ට කටහඬවල වෙනස් කරන්න පුළුවන්. මෙතන ෆාස්ට් ෆෝවර්ඩ් රිවර්ස් කරන්න පුළුවන්. මේක බ්ලූටූත් හරහා කනෙක්ට් කරගත්තාම ෆෝන් එක අල්ලන්න අවශ්‍ය නැහැ. මෙතනින් ඊළඟ සින්දුවට ඒ විදිහට මාර්ක් කරගන්න පුළුවන්. ඒ වගේම මේක චුට්ටක් වෙලා විනාඩියක් විතර බලනකොට බ්ලූටූත් ඔන් කරන්න ඕෆ් කරන්න පුළුවන්. මේක මේන් පවර් මේක ඇවිල්ලා 48 වෝල්ට්ස් මයික්‍රොෆෝන් එක පාවිච්චි කරනකොට ඔන් කරන්න තියෙන පවර් බටන් එක. ඉතින් ওই විදිහට තමයි බටන්ස් ටික තියෙන්නේ. බලමු මේක ඔන් කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හොඳයි. මම මේකට මගේ කම්පියුටරයට සම්බන්ධ කරගන්න ඕන නිසා මෙන්න මේ විදිහට මගේ USB කේබල් එක මේකේ OTG වලට කනෙක්ට් කරගන්නවා. ඒ වගේම මම මේකට පාවිච්චි කරනවා මගේ හෙඩ්සෙට් එකක්. මට සින්දුව ඇහෙන්න ඕන නිසා මේ වගේ පොඩි හෙඩ්සෙට් එකක් මම මේකට පාවිච්චි කරනවා. මම ඒකත් මේකට ප්ලග් කරගන්නවා මෙතන අවුට්පුට් වලට. ඒ වගේම ඔයගොල්ලන්ට මේකට කන්ඩෙන්සර් මයික් එකක් හෝ 48 වෝල්ට්ස් පැන්තම් පවර් තියෙන මයික් එකක් හෝ ඕන එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මගේ තියෙන කන්ඩෙන්සර් මයික් එකක් තියෙනවා BM800 මම ඒක මේකට කනෙක්ට් කරගන්නවා. BM800 ස්ටුඩියෝ මයික්‍රොෆෝන් එක මේකට කනෙක්ට් කරගත්තා. හරි අපි දැන් පවර් ඔන් කරගමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද කම්පියුටර් එකෙන් මේකේ සෙටින්ග්ස් ටික හදාගන්නේ බ්ලූටූත් කනෙක්ට් කරගන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකෙන් සින්දුවක් අපි රෙකෝඩ් කරලා බලමු කොහොමද ක්වොලිටි එක කියලා. හරි මම දැන් මේකේ පවර් ඔන් කරගන්නවා. හොඳයි අපි රෙකෝඩින් එක කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි ඔයගොල්ලන්ට මේකත් අර විදිහටම තමයි මේ සවුන්ඩ් කාඩ් එකත් ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ බ්ලූටූත් කනෙක්ෂන් එකට ගිහිල්ලා මෙතනින් බ්ලූටූත් මේ සවුන්ඩ් කාඩ් එක ඔන් කරගෙන මෙන්න මේ add bluetooth device කියන එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ සර්ච් වුණාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට X5 සවුන්ඩ් කාඩ් කියලා ඔයගොල්ලන්ට මේකේ පෙන්වන්න ගන්නවා. ඉතින් දැන් මම මේක කනෙක්ට් කරගෙන තියෙන හින්දා මට disconnect කියලා පෙන්නනවා. මේක සර්ච් වුණාට පස්සේ ඔයගොල්ලන්ට automatic මේක pair කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි Bluetooth පැත්ත ඉන්ස්ටෝල් කරන්නේ. ඉතින් USB පැත්ත කෙලින්ම මේකට කනෙක්ට් කරපුවාම ඔටෝමැටික්ම USB පැත්ත මේ සවුන්ඩ් කාඩ් එක ඉන්ස්ටෝල් වෙනවා. ඒකේ මුකුත් වෙනසක් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට Audacity එකට ගිහිල්ලා Audacity එකේ settings ටික තමයි හදාගන්න තියෙන්නේ. මම මේක කියන්න කොහොමද කරන්නේ. මෙන්න මෙතන මේ settings ටික තියෙන්නේ ඔයගොල්ලන්ට මේකේ තියෙනවා audio setup කියලා එකක්. ඒකට ගියාම playback device එක X5 sound card කියලා දෙන්න. ඒ වගේම recording device එක headset microphone X5 sound card කියලා තමයි මගේ එකේ අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ගේ වෙනස් විදිහට ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන model number එකට ඔයගොල්ලෝ connect කරගන්න.
ඉතින් මේක තියෙන සෙටිංස් ටික ඔච්චරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ කැරෝකේ එකක් දාලා සින්දුවක් රෙකෝඩ් කරලා ක්වොලිටි එක කොහොමද කියලා. දැන් මෙතන මගේ YouTube එකෙන් මම කනෙක්ට් කරගෙන ට්‍රැක් එකක් දාගන්නවා. මම දාගන්නවා මෙන්න මෙතන මල් මුතුලෙල් කියන සින්දුව. මේක දාලා අපි බලමු රෙකෝඩ් එකක් කරලා කොහොමද කියලා. හරි, අපි දැන් රෙකෝඩින් එක කරන්න යන්නේ. මල් මුතුලැල් තුරුවැල් සකුණ විද්දයේ මා සඳවා තබයි ඔබේ රාජධානියේ ඇල්කතුලැල් නිල්දියවැල් සිරින නිම්නයේ මා සිතගාවමයි ඔබේ නිල්නුගවිල් පොන් සඳර විසිරෙනා වෙලේ මේ අසකැන්නේ දෙනුමන් තාරකාදිලේ රන් රසු දැල් මල් හසරැල් සතලෙනාදේ මේ නිකැනල් ජීවන මල් මාලදී ජීවිතයෙන් ජීවිතේ වාසනාරදේ මල් මුතු දැල්නිල් තුරුවැල් සකුණ විජිතයේ මා සඳවා තබයි ඔබේ රාජධානියේ ඇල්කතුලැල් නිල්දියවැල් සිහින නිම්නයේ ගාවමයි ඔබේ තාරකාදියේ ගුන් විහාගුන් පෙම් පවැදු මුමුණ නාමුදේ මාරුතයෙන් චාමරවන් ගායනාරදේ රන්සේනෙන් හිම්නිවමින් සතපෙනාදිනේ නෑලතැවුල් සූකතුදැන් මා ඔබේ ජීවිතයෙන් ජීවිතේ වාසනාරදේ මල් මුතු දැල්නිල් තුරුවැල් සකුණ විජිතයේ මා සඳවා තබයි ඔබේ රාජධානියේ ඇල්කතුලැල් නිල්දියවැල් සිහින නිම්නයේ මා සිතගාවමයි ඔබේ තාරකාදියේ
ඔය විදිහට තමයි ඉතින් මේ සවුන් කාඩ්ගේ සවුන් කොලිටිය සහ ඔගුල්ලන්ට මේකෙන් කරගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඔගොල්ලන්ට මේක ගැන මොනවා හරි තව දැනගන්න ඕන නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඉක්මනින් පිළිතුරු සපයන්නම්. ඔයගොල්ලන්ට මේ සවුන්ඩ් කාඩ් එක අපේ Trillion Electronics Facebook page එක හරහා මම ඒකේ මිල ගණන් ඔක්කොම සඳහන් කරලා තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ගෙදරටම COD ක්‍රමයට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම මගේ මේ YouTube channel එකේ මේ YouTube වීඩියෝ එක අවසානයේ අපේ ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම WhatsApp නම්බර්ස් දාලා තියෙනවා. ඒක හරහා ඔයගොල්ලන්ට මේකේ මිල ගණන් සියලුම දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් නැවත අලුත් වීඩියෝ එකක් සමග හමු වෙමු. සුබ දවසක්.